දරුවන් වෙනුවෙන් අපේ විහාරාධිපති හඳුරන් වහන්සේගෙන් අවසරයි. දහම් පාසලේ දරුවන් වෙනුවෙන් අපි සෑම දිනකම සෑම ඉරිදා දිනකම දරුවන්ට ආහාර ලබා දෙන්නට කටයුතු සංවිධානය කරන්නට යෙදුණා. ඇත්තටම මේ කටයුත්තේ මූල ආරම්භය හැටියට සඳහන් කරනවා නම් මීට වර්ෂ දෙකකට ඉහතදී හදිසියේ අභාව ප්‍රාප්ත වන්ට යෙදුන අනුෂා ලක්ෂ්මී මාත්‍රාවච්චි මෙතිනිය තමයි මේ කටයුත්ත ආරම්භ කරන්නට යෙදුනේ. ඉතින් මේ සඳහා පළමුවෙන්ම එතුමිය මේ විහාරස්ථානයට ඇවිල්ලා ඒ දිහා බලලා දරුවන් වෙනුවෙන් මොන හරි දෙයක් කරන්න ඕන කියලා තමන්ගේ යාළුවොත් එක්ක එකතු කරගෙන පුළුවන් හැම වෙලාවකම ආදරණීය ස්වාමි පුරුෂයාණන් සරත් විජය මාත්‍රාරත්නි මැතිතුමා ඒ වගේම දිගණියන් තිදෙනා එකතු කරගෙන නොයෙක් අවස්ථාවලදී අපේ දහම් පාසලට ඇවිල්ලා ඒ කටයුතු වලට සම්බන්ධ වෙලා පරිත්‍යාගශීලීව කටයුතු කරන්නට යෙදුණා. ඉතින් එතනින් ආරම්භ වෙච්ච මේ ආහාර ලබා දීමේ වැඩපිළිවෙල දිගින් දිගටම අපි ක්‍රියාත්මක කරා. ඉතින් නොකඩවා ඒවා ඉදිරියට පවත්වාගෙන යන්නට පුළුවන්කම ලැබුණා. ඒත් මේ විශාල ශක්තියක් විශාල සහයෝගයක් අපිට ලබා දුන්නා. ඉතින් ඒක විශේෂයෙන්ම මතක් කරන්න මේ වෙලාවේ අද දවසේ අපි මේ සියලු දෙනාම සහභාගී වෙලා මේ උතුම් පින්කම සිද්ධ කරන්න මූලික වැඩ කටයුතු ටික සංවිධානය කරන්නට යෙදුනේ. එතුමිය දැන් මේ පරලෝක ගිහින් වසර 2ක් ගෙරෙන්නේ අද දවසේට. ඉතින් අද දවසේ වෙනුවෙන් තමයි මේ දරුවන්ට මේ ආහාර වේල ලබා දෙන්නට අපේ සරත් මැතිතුමා ඒ වගේම මේ අගලවත්ත ප්‍රදේශයේ ආපු සියලු දෙනාමත් ඒ වගේම තවත් යාළුවෝ ඉන්නවා මේ බත්තමුල්ල ප්‍රදේශයේ ඇතුළු බොහෝ දෙනෙක් එහා සඳහා සම්බන්ධ වෙනවා. ඒ සියලු දෙනාම එකතු වෙලා තමයි සරත් මහත්මයාගේ මූලිකත්වයෙන් මේ කටයුතු සංවිධානය වන්නට යෙදුනේ. ඉතින් ඒ විතරක් නෙවෙයි අද සාංගික දානමය පුණ්‍ය කටයුත්තක් යෙදෙනවා. එතුමියට පුණ්‍යානුමෝදනා කරන්න වසර 2ක් පෙරීම නිමිති කරගෙන මේ කටයුත්ත තව සුළු මොහොතකින් ආරම්භ වෙනවා. මේ වෙලාවේ දරුවන්ට අපි මේ ආහාර වේල ලබා දෙන්නේ දහම් පාසලේ දරුවන්ට ශක්තියක් වෙන්න, දරුවන්ගේ අනාගතය වෙනුවෙන් දරුවන්ගේ ජීවිතය මේ දහම් අධ්‍යාපනය ලබා ගන්නට මේ ස්ථානයට ඇවිල්ලා නිකන් දරුවෙක් විදියට මෙතනින් එළියට යන්නේ දරුවන්ට යමක් ඉගෙන ගන්න අවස්ථාව සලසා දීමක් හැටියට තමයි මේ විදිහේ කටයුතු සිද්ධ කළ අපි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මම වැඩිදුර මේ වෙලාවේ අනුශාසනා කරන්න බලාපොරොත්තු වෙන්නේ පුණ්‍යානුමෝදනා කරන විශේෂයෙන්ම අනුශා ලක්ෂ්මී මාත්‍රාරච්චි මෙතිනියට උපන් ආත්ම භවය වාසනාවන්ත වෙන්න ඒ වගේම සපවත් ජීවිතයක් බවට පත් වෙන්න උතුම් නිවනේ සැනසෙන්නට එතුමේ ජීවත්ව සිටි කාලය තුලදී බොහෝ පින්කම් සිදු කරා. අපේ විහාරස්ථානයේ විතරක් නෙවෙයි බොහෝ විහාරස්ථානවලට බොහෝ හාමුදුරන් වහන්සේලාට උදව් උපකාර කරමින් ශාසනික වශයෙන් ආගමික වශයෙන් විශාල පින්කම් රාශියක් සිදු කර ගන්නට යෙදුණා. ඉතින් මේ පිනේ ආනිසංසයත් එතුමියට ලැබිලා භවගාමී ජීවිතය සපවත් භාවයට පත් වෙන්නට මේ උදාාරතර පින් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපේ අම්ධාරණ වහන්සේගේ අවසරයි. ඇත්තටම එතුමිය ආරම්භ කරපු කටයුත්ත වර්තමානයේ වෙනකොට අපිට හැම දවසකම ක්‍රියාත්මක කරන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. දැන් අපි වර්ෂයේ පුරාවටම දරුවන්ට ආහාර වේල ටික සම්පාදනය කරගෙන ඉවරයි. තද වශයෙන් අවුරුද්දට 40 දින 40යි 45යි අතර දවස් සංඛ්‍යාවක් අවුරුද්දට වැටෙනවා. දහම් පාසල පැවැත්වෙන දින. ඒතකොට මේ සියලු දිනවල දහම් පාසලට ආහාර වේලක් සම්පාදනය වෙලා තිබෙනවා. ඒක මූලිකාරම්භය එතුමියගෙන් තමයි සිද්ධ වුණේ. ඒ කටයුත්ත අපි දැන් දීර්ඝව කරගෙන යනවා. ඉතින් දීර්ඝව කරුණු සඳහන් කරන්නේ අපි අමිතහාරෝ අවශ්‍ය කරන කරුණු කාරණා ප්‍රකාශ කරන්න යෙදුණා. මේ කරන සත්කාරයේ ආනිසංසයෙන් එතුමියට උතුම් වූ නිර්වාණ සම්පත්තිය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.